හැමෝටම සුබ දවසක්. හැම පිළිගන්නවා travel with DK YouTube channel එකට. අද වීඩියෝ එකකින් අරන් එන්නේ පොදු සමා කාලය ගැන. රුමේනියාවේ පොදු සමා කාලයක් පටන්ගෙන කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මේක අප්‍රේල් මාසේ 27 වෙනිදා තමයි ගැසට් කරේ. එතන ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් මේක වළංගුයි. ඒ වුණාට පොදු සමා කාලයට ඇප්ලයි කරන්න ඕනි මාස දෙකක් ඇතුළත. දින 60ක් ඇතුළත අනිවාර්යෙන් ඇප්ලයි කරන්න ඕනි. අද වීඩියෝ එකකින් අරන් එන්නේ මොකද්ද පොදු සමා කාලය කියන්නේ? එතකොට ඇයි මේ හදිසියේ රුමේනියාවේ පොදු සමා කාලයක් දාලා තියෙන්නේ? මේ පොදු සමා කාලයේ කොච්චර කාලයක් වළංගුයිද? මේ පොදු සමා කාලයට ඇප්ලයි කරන්න සුදුසුකම් ලබන්නේ කොයි වගේ ඉල්ලීගල් ඉන්න අයටද මේක ඇප්ලයි කරන්න පුළුවන්? ඒ ගැනත් මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒක ඇප්ලයි කරන්න මොනවද ඕනි ડોකියුමන්ට්ස්? පොදු සමා කාලේ ડોකියුමන්ට් එක හම්බුනාට පස්සේ ඉස්සරහට කොහොමද ડોකියුමන්ට් ටික ලීගලයිස් කරගන්නේ? ඒ වගේ සම්පූර්ණ විස්තරයක් මම මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? ඒ වගේ විස්තරත් මම මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒ වගේම ගොඩක් අය මේ ගැන වීඩියෝ දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ වලින් තොරට අයිඩියා එකක් ගන්න පුළුවන්. පළවෙනියෙන්ම අපි කතා කරමු මොකද්ද මේ පොදු සමා කාලය කියන්නේ කියලා. ඉතින් රුමේනියාවේ ඉන්නවා ගොඩක් නීත්‍යානුකූල නොවන විදිහට ඉන්න අය. ඒ කියන්නේ සමහර අයගේ ජොබ් අවසන් වෙලා, වර්ක් පර්මිට් අවසන් වෙලා, ඒ වගේම රැඳී සිටීමේ බලපත්‍රය අවසන් වෙලා, ඒ වගේ නැත්තම් කම්පැනි වහලා නැවත ජොබ් එකක් හොයාගන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඒ කට්ටියගේ රිසර්ව් පර්මිට් එක TRC එක එක්ස්පයර් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම කම්පැනි බංකොලොත් වෙච්ච අය ඉන්නවා. නැවත ජොබ් එකක් හොයාගන්න බැරි වෙච්ච අය ඉන්නවා. තව ඉන්නවා අලුත් ජොබ් එකකට අයින් වෙලා යද්දි රිලීස් ලෙටර් එක එක්ස්පයර් වෙච්ච අය. ඉතින් රිලීස් ලෙටර් එක මාස 3යි වළංගු වෙන්නේ. මාස 3න් පස්සේ රිලීස් ලෙටර් එක එක්ස්පයර් වුණාට පස්සේ වීසා එක රිජෙක්ට් වෙනවා. ඉතින් එහෙම වුණ අයත් ඉන්නවා. ඒ අයට නැවතත් රුමේනියාවේ නීති අනුකූලව විදිහට TRC එකක් අපව් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරලා නීති අනුකූල විදිහට රුමේනියාවේ රැඳී සිටින්න එයාලට අවස්ථාව ලබා දෙන එකට තමයි පොදු සමා කාලය කියන්නේ. රුමේනියාවේ නීති ගොඩක් අලුත් වෙනවා. දැන් ගොඩක් හැමදේම වගේ ඩිජිටල් වෙනවා. ඒ හින්දා දැන් අර පරණ ඉන්න අයගේ තියෙන අඩුපාඩු කොහොමද ඉල්ලීගල් වෙන්නේ? ඒ වගේ තියෙන දැන් රුමේනියාවේ තියෙන ප්‍රොසෙස් එකේ තියෙන අඩුපාඩු හඳුනා ගන්නත් මේක අවස්ථාවක් වෙනවා රුමේනියාව රජයට. තව ඉන්නවා මෙයාලගේ ඩිපෝට් සීල් එක ගහපු අය ඉන්නවා රුමේනියාවේ ගොඩක් අය ඉන්නවා. එයාලට මේකට ඇප්ලයි කරන්න බෑ. මේකේ වාසිය තමයි රිලීස් ලෙටර් එක්ස්පයර් වුණ අයට එහෙම දැන් නැවත වර්ක් පර්මිට් ඇප්ලයි කරන්න බෑ මේ රටේ ඉඳන්. ඒක නැවත අර තමන් ආපු රටට ගිහිල්ලා තමයි අපව් වීසා ඇප්ලයි කරලා ඒ විදිහට තමයි එන්න දැන් සිස්ටම් එක තිබ්බේ. ඉතින් ඒකේ වාසිය තමයි දැන් ඉල්ලීගල් ඉන්න අයට කියන්නේ නීති අනුකූල නොවන විදිහට ඉන්න අයට දැන් IG එකට ගිහිල්ලා එයාලගේ දෙන ડોකියුමන්ට් එක අරගෙන වර්ක් පර්මිට් ඇප්ලයි කරලා රුමේනියාවේ ඉඳන්ම එයාලගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම වාසි. රුමේනියා හැම සර්විස් එකක්ම වගේ ඩිජිටල් වෙනවා. ඉතින් මේ සේවාව හරහා දැන් ඉල්ලීගල් ඉන්න අය ප්‍රමාණය අඩු කරලා එයාලට පුළුවන් දැන් වීසා ප්‍රොසෙස් එකේදී අර අලුත් නීතියත් එක්කම රුමේනියාවේ ඉන්න සේවකයා හැම එක්කෙනාම මොනිටර් කරන්න පුළුවන්. ඒකෙන් ගොඩක් අර්ජන්ට්ලා හරහා වෙන මිනිස් ජාවාරම්, ඒ වගේම ජොබ් නැති වෙන වැඩ, ඒ වගේම නීති අනුකූල නොවන විදිහට රැකියා ලබා දෙන තැන්, ඒ වගේම ගොඩක් තැන් මෙයාලගේ තියෙන අඩුපාඩු රුමේනියාවේ රජය විසින් හඳුනාගෙන ඉතින් විදේශ ශ්‍රමිකයන්ට ලොකු වාසියක් වෙනවා. නීති අනුකූල විදිහට රුමේනියාවේ ඉන්න අවස්ථාවක් ලැබෙනවා මේ අවස්ථාවේදී. ඊළඟට තමයි මේ පොදු සමා කාලය අවසන් වෙන්නේ 2026 දෙසැම්බර් 31 වෙනිදායින්. ඒ වෙනකන් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණාට දවස් 60ක් ඇතුළත IG එකට ගිහිල්ලා එයාලා ડોකියුමන්ට් සබ්මිට් කරලා තියෙන්න ඕනි. ડોකියුමන්ට් සබ්මිට් කරද්දී අවශ්‍ය වෙන්නේ පාස්පෝර්ට් එක. එහෙම නැත්නම් ඔයාගේ TRC එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඒ එක්ස්පයර් වෙච්ච TRC එකේ TRC එක ඕනි. ඔයා රැඳී සිටීමේ දැන් ඒ කියන්නේ ඔයා දැන් නැවතිලා ඉන්න තැනක් තියෙනවනේ. ඒ නැවතිලා ඉන්න තැන ડોකියුමන්ට් එකක් ඕනි. දැන් IG එකෙන් හම්බෙන්නේ ඒ ડોකියුමන්ට් එක ගන්න. ඒ ડોකියුමන්ට් එක හරහා ඔයාලට පුළුවන් නැවතත් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරලා නැවතත් හොඳ ජොබ් එකක් හොයාගෙන නැත්නම් හොඳ කම්පැනි එකක් හොයාගෙන නැත්නම් දැනටමත් වැඩ කරන කම්පැනි හරහා නීති අනුකූල විදිහට වර්ක් පර්මිට් එකක් ගහගෙන වීසා කාර්යය දීර්ඝ කරගෙන එයාලට නැවත රුමේනියාවේ නීති අනුකූල විදිහට ඉන්න පුළුවන් මේ ලබා දෙන සහනය අනුව. ඒකේ අවාසිය තමයි දැන් ඔයා රුමේනියාවේ ඉන්නේ නීති අනුකූල නොවන හින්දා ඔයාට PR එකක් හෝ සිටිසන් ගනිද්දී මුල ඉඳන්ම තමයි අවුරුදු 5 කවුන්ට් වෙන්නේ.
අවුරුදු 4-5ක් වගේ නිත්‍යානුකූලව ඉඳලා ඔයාට මේ ඔයාගේ විසා එක්ස්පයර් වුණා නම් නැවතත් අවුරුදු 5ක් ඉන්න ඕනි නිත්‍යානුකූල විදිහට PR එක සිටිසන් ඇප්ලයි කරන්න. මම ඉස්සරහා සඳහන් කරපු දින 60 වළංගු වෙන්නේ 2026 අප්‍රේල් 26 වෙනිදා ඉඳන් දින 60ක් ඇතුළත අනිවාර්යෙන් IG එකට මුහුණ දීලා මේ ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙන්න ඕනි. ඉතින් දැන් වාගේ මේ අලුතෙන් විසා ප්‍රොසෙස් එක දීර්ඝ කරගන්න, ඒ කියන්නේ නීත්‍යානුකූලව ආපහු නැවත දීර්ඝ කරගන්න පොදු සමා කාලේදී ඔයාගේ සපුරා යුතු කොන්දේසි කීපයක් එයාලා හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඔයා රුමේනියාවේ ඒ කියන්නේ ෂෙනගන් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියලා තියෙනවා. ඒ දැන් ඔයා රුමේනියාවට ඇතුළත් වෙද්දිම එයාලගේ සිස්ටම් ගන්නවානේ. අපේ පාස්පෝර්ට් එක ස්කෑන් කරලා රුමේනියාවට ඇතුළත් වුණා කියලා. ඇතුළත් වෙලා ෂෙනගන් කලාපයේ ඕන රටකින් ඔයාගේ ඩිපෝට් සීල් එකක් ගහලා නැත්නම් ඔයාට ආපහු ඔයාගේ TRC එක අලුත් කරගන්න සුදුසුකම් ලබනවා. ඔයා රුමේනියාවෙන් පිට වෙලා නම්, ඒ කියන්නේ ඉතාලි, ජර්මනි, ප්‍රාන්ස් වගේ ගිහිල්ලා නම් ඔයාට මේ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඔයා ආපහු රුමේනියාවට එද්දී ෆේස් කැමරා තියෙනවා ගොඩක් ඉමිග්‍රේෂන් වල. ඉතින් ඒක හරහා ඔයා රටින් පිටත් වුණා ඇතුළත් වුණා කියලා එයාලා සිස්ටම් එකේ වැටලා තියෙනවා. ඔයා වෙන රටකට ගිහිල්ලා නම් ඔයාට නැවත රුමේනියාවට ඇවිල්ලා මේ ප්‍රොසෙස් එකට ඇප්ලයි කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඔයා ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ නොවන කෙනෙක් විය යුතුයි. ඉතින් සමහර අය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට බ්ලැක් ලිස්ට් වල වැටලා රෙඩ් පොලිස්, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් පොලිස් වල ඔයාලගේ ඩීටේල්ස් ඇතුළත් වෙලා තියෙනවා නම්, රෙඩ් නෝටිස් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඔයා යුද අපරාධ හෝ මානුෂීය මෙහෙයුම් වල ඒ වගේ අපරාධ වලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් මේ වගේ වලට සම්බන්ධ ඔයාගේ ඩීටේල්ස් එක්ක ඉමිග්‍රේෂන් වලින් හරි එහෙම නැත්නම් පොලිසියෙන් හරි ඇප්ලයි කරලා තියෙනවා නම්, ඉන්ෆර්මේෂන් තියෙනවා නම් ඔයාට ඒකට ඇප්ලයි කරන්නත් බැහැ. ඊළඟ කාරණාව තමයි රුමේනියාවේදී හෝ පිට රටකදී අවුරුදු 3කට වඩා සිර දඬුවම් ලැබලා තියෙනවා නම් මේ පොදු සමා කාලයේ යටතේ ඔයාට නැවතත් රුමේනියාවේ ලීගලයිස් වෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි රුමේනියාවට වෙනත් රටවල් වලින් විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට උදව් කරලා හෝ සීමා උල්ලංඝනය කිරීමේ එහෙම නීතිවිරෝධී වැඩවලට ඔයා උදව් කරලා තියෙන කෙනෙක් කියලා ඔප්පු වෙනවා නම් ඔයාටත් මේ පොදු සමා කාලය යටතේ නැවත රුමේනියාවේ රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඔයාගේ පාස්පෝර්ට් එක වළංගු වෙන්න ඕනි. ගොඩක් අයගේ ඉල්ලීගල් වුණාට පස්සේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙනවා. නැවත ඒකටත් ලංකාවේ එම්බසි හරහා පාස්පෝර්ට් එක ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් අලුතෙන් පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන්න. පාස්පෝර්ට් එකක් ඇප්ලයි කරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ සිස්ටම් එක හරහා පොදු සමා කාලය යටතේ ඔයාලට ලීගලයිස් වෙන්න. ඊළඟ කාරණාව තමයි රජයේ රෙජිස්ට්‍රේෂන් බලපත්‍රය නැවත ලබා ගැනීමේදී අවශ්‍ය මුදල් ගෙවීමට පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම පදිංචි ලිපිනය, පදිංචි ස්ථානය සනාථ කිරීමට, ඒ කියන්නේ ඔප්පු කිරීමට පුළුවන් වෙන්න ඕනි. ඊළඟට ඔයාට පොදු සමාජයටතේ දැන් ඩොකියුමන්ට් එක හම්බුනාට පස්සේ ඔයා කරන්න ඕනි මේ තින, ඒ කියන්නේ ඔයා දැන් පරණ දැනට වැඩ කරන කම්පැනි හරහා හෝ වෙනත් රැකියාවක් හොයාගන්න ඕනි රජයේ රෙජිස්ටර් වෙලා තියෙන රැකියාවක්. ඉතින් ඒක හරහා ඔයා ඇප්ලයි කරන්න ඕනි වර්ක් පර්මිට් එකක්. ඇප්ලයි කරලා නීත්‍යානුකූල විදිහට වර්ක් පර්මිට් එකක් එනකන් ඔයාට වැඩ කරන්නත් පුළුවන්. මේකේ අවාසිය තමයි ඔයා වැඩ කරන තැන අන්රෙජිස්ටර් තැනක් නම් ඔයාට සිදු වෙනවා වෙනත් රැකියාවක් හොයාගන්න. ඉතින් මේ තත්ත්වයට එක දැන් රැකියා හොයාගැනීමේ අපහසුතාවයකුත් වෙලා තියෙනවා. හොඳම දේ තමයි ගොඩක් ගෲප් වල අප්ඩේට් යනවා. ගත්තු අයත් ඉන්නවා එයාලගෙන් ඉන්ෆර්මේෂන් අරගෙන ඉල්ලීගල් ඉන්න කෙනෙක් නම් ලීගලයිස් වෙන්න එයාලගෙන් අදහස් ගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ওই විස්තර ටික තමයි. ඉතින් මේ ක්‍රමේ හරහා අවාසි කිහිපයකුත් තියෙනවා. පළවෙනි අවාසිය තමයි ඔයා ඉන්න තැන රජේ දැනගන්නවා. ඊළඟ කාරණාව තමයි ඔයාට වෙන තැනකට ගිහිල්ලා ඇප්ලයි කරන්න බෑ. ඇප්ලයි කරන සිටි එක තියෙනවානේ. ඒ සිටි එකෙන් පිට ගිහිල්ලා ඔයාට වෙනත් ජොබ් එකකට ඇප්ලයි කරන්න බෑ. ඉන්න සිටි එකේ ලීගලයිස් වෙන්න IGI එක හරහා ගන්න පොදු සමා කාලයේදී ගන්න ඩොකියුමන්ට් එක ගන්න ඒ ඒරියා එකේ විතරයි ඔයාට නැවත ජොබ් එකක් නීත්‍යානුකූල වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකදී ඔයා ඉන්න තැන අනිවාර්යෙන් ටාගට් වෙනවා. ඉතින් ඒ අමතරව රජයේ ලියාපදිංචි රැකියා ස්ථානයක් හොයාගන්න ඕනි. ඒ වගේ ගැටලු කිහිපයකුත් තියෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඉල්ලීගල් ඉන්න අයට ලීගලයිස් වෙන්න. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි දැන් ලංකාවේ එම්බසි එකෙත් ගොඩක් නීති වෙනස් වෙලා තියෙනවා. දැන් වීසා ෆ්‍රී එකත් ගොඩක් වැඩි කරලා තියෙනවා. ඩොලර්
345ක් කරලා තියෙනවා යුරෝ 300ක්. එදා තිබ්බේ 135යි. දැන් එකපාරම ඒකේ ඩබල් කරලා තියෙනවා. මේ ක්‍රමේ ප්‍රොසෙස් එක තනියෙන් කරගන්න පුළුවන්. ඉතින් තනියෙන් කරගත්තු අය ඉන්නවා. එයාලගෙනුත් උපදෙස් අරගෙන ඉල්ලීගල් ඉන්න කෙනෙක් නම් ඒ වගේ ලීගලයිස් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් ගොඩක් රුමේනියාව ගැන ගොඩක් වීඩියෝ මගේ channel එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.